එන්න අවධානය යොමු කරන්න මේ වගේ කඩාකප්පල්කාරී වැඩ කරන්නේ නිසා අපි නැවත සැරයක් විමල් වීරවංශට කියනවා ඔයා හරකෙක් වුණාට කමන්නේ උඹෑ කියන්න එපා. හරිද? මොකද අපි දන්නවා ඕගොල්ලන්ගේ කෙරුම් ටික ඕගොල්ලෝ බලේ ඉන්නකොට කරපු දේවල් ටික අපි දැක්කනේ ඔච්චර ආදරේ නම් ඔයා අපි දැක්කනේ රණවිරුවන්ට ආබාධිත රණවිරුවන් ගැන කතා කරනවා. අපි අහනවා එක නිවාස සංකීර්ණයක් ඇතුළේ හැදුවා ඒගොල්ලෝ නිවාස සංකීර්ණය ඒගොල්ලෝගේ පවුලේ උන්ට. හරිද? ඔන්න පවුලේ උන් කොට දාගත්තා. රණවිරුව ගැන බැලුවේ නෑ. රණවිරුව මතක් වෙන්නේ එදාට විතරයි ඒගොල්ලන්ට. හරිද? අර එදාට එතෙන්ට ඒ වගේ ওই දෙයක් කියලා කඩාපාත් වෙලා අපි රණවිරුවෙන් ඉන්නවා. අපි මේ කියලා තමන්ගේ දේශපාලන ප්‍රතිරූපේ නම් ගන්න තමයි දඟලන්නේ. නිසා ඔය කියන පන්නේට මේ රටේ මහජනතාව කිසිසේත්ම ඕගොල්ලන්ගේ ওই දේශපාලන ක්‍රමවේද රැවටෙන්නේ නෑ. රැවටිච්ච කාලයක් තිබුණා මේ රටේ මහජනතාව. නිසා ආය නැවත සැරයක් ඕගොල්ලන්ගේ ආගම්වාදී, ජාතිවාදී එම රණවිරුව දඩමීම කරගෙන ඔය කරන දේශපාලන ක්‍රියාවලිය කරන්න මේ රටේ මහජනතාව කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලි. අපි නීතිය ක්‍රියාත්මක කරන තැනට අපි කියන්නේ වහාම මේ රාජ්‍ය උත්සවයට බලහත්කාරයෙන් ඇතුල් වීම, අයිසු ජනරාශිය, පොලිසියට බාධා කිරීම, රාජ්‍ය නිලධාරීන්ට බාධානේ කරන්නේ. මන්නේ මේවා යටතේ නඩු පවරන්න කියලා අපි කියන්නේ. මේවා මෙහෙම නොකරොත් ආණ්ඩුවට මේවා පස්සේ ප්‍රතිවිපාක විඳින්න එනවා. කියන්නේ අපි නීතිය ක්‍රියාත්මක කරන දැන් වහාම මේ පුද්ගලයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න.